අයිබෝන් තර්ක මේ අපේ දෙවැනි එපිසෝඩ් එක ඉතිං පලවෙනි එපිසෝඩ් එක බැලුවේ නැත්තං අපි කාඩයක් දාලා තියන්න ඒවගේ ඩිස්ක්‍රපෂන් එක පල්ලහෙන් දාන්නම් එපිසෝඩ් එක පලවෙනි පිසෝඩ් එක එකත් බලන්න තර්ක අපේ YouTube චැනල එක අපි කරන්නේ දේවල් ගැන පොඩි තාර්කික විශ්ලේෂණයක් ඒක ගනිතමය පැත්තිං වෙන්න පුළුවන් බෞතික විද්‍යාව පැත්තිෙන් වෙන්න පුළුවන් හමත වෙනත් විෂය ධාරාවන් වලින් ගොඩන ගන්න පුළුවන් තර්ක වෙන්න පුළුවන් අපි මේ දේවල්ගෙන් තමයි මේ YouTube චැනලගේ කතා කරන්න ඉතිං මේ YouTube චැනල ඉදිරිපත් කරන මම නදීශාන් ගුණවර්ධන මම පෙරදින විශ්වවිද්‍යාලයේ ඉදිනරු පීටේ සහකතිකාචාරවරයෙක් තම වැඩ කටයුතු කරේ මේ වෙද්දිය උසස් පෙළ භෞතික විද්‍යා දේශකවරයෙක් විදිහට වැඩ කටයුතු කරනවා අද එපිසෝඩ් එකේ අපි කතා කරන්නේ මොනවා ගැනද අපි මීට කලින් මේ පොඩි ෂෝට්ටයක් දැම්මර හැමදාම තර්කවල අපේ බලාපොරොත්තු තමයි ප්‍රධාන එපිසෝඩ් එකට කලින් ෂෝට්ටයක් දාලා ඒකට අදාලෝ මේ වලගේ කමෙන්ට්ස් අපේ ප්‍රේක්ෂකයගේ කමෙන්ට්ස් අදහස් පොඩ්ඩක් ලබාගන්න මොකද ඒ අපිට වැදගත්වෙනවා මේ එපිසෝඩ් ඉස්සරහට කරගෙන යද්දි හරිදි සුපුරුදු විදිහටම අපිත් මේ වීඩියෝ එකටත් මේ එපිසෝඩ් එකටත් කලින් පොඩි ෂෝට්ටයක් දැම්ම ඉතිං ඒකට වැඩිය කමෙන්ට් සම්බෙලා නැති වුණත් සමහරු කමෙන්ට් කර තියනවා ඉතින් අපි බලමු මොනවද වෙලා තියෙන කියලා හරි අද කතාව මේ වගේ එකක් මේක ඇත්තරම පැරඩොක්ස එකක් පරඩොක්සක් ගෙන විරුදාභාසයක් කියලා කියන්නේ මේ එකම වෙලාවේ එක වෙන්න පුළුවන් වගේ පේනවා වෙන්න බෑ වගේ පේන ඒ වගේ එක තමයි පැරඩොක්සයක් කියලා සරලව කියන්න අපි පළවෙනි එපිසෝඩ් එක ගැනත් කතා කරේ මැතමැටිකල් පැරඩොක්ස් එකක් ඒ කියන්නේ ගණිතමය විරුදාභාසයක්. හරි. ඉතින් මේ පැරඩොක්ස් එක අද කතා කරන්න යන පැරඩොක්ස් එක ඉදිරිපත් කරලා තියෙන්නේ භෞතික විද්‍යාඥයෙක් හිටපු භෞතික විද්‍යාඥයෙක් වන එන්රිකෝ ෆර්මි කියන විද්‍යාඥයා. හරි. මේක කියවෙන්නේ මේ වගේ එකක්. දැන් මේ අපි ජීවත් වන කාලය තුල මිනිස්සු උත්සාහ කරනව නේද? අඟහරු ජනවාස කරන්න. ඉතින් මේ ඉලෝන් මස්ලා වගේ උත්සාහ කරනවා අඟහරු ජනවාස කරන්න. කාලෙකදී මේක සාර්ථක වෙයි. ඒකට තව කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් සාර්ථක වෙයි. ඉතින් මේ පැරඩොක්ස් එකේ කතාව වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරි. පෘථිවියේ ඉන්න මිනිස්සු අඟහරු ජනවාස කරා කියලා හිතන්න. ඊට පස්සේ මිනිස්සු අනිවාර්යෙන් උතනින් නතර වෙන්නේ නැහැ. අපි හිතමුකෝ උදාහරණයක් විදිහට මිනිස්සු ඊට පස්සේ try කරනවා. ඊට පස්සේ උත්සාහ කරනවා සිකුරුත් ජනවාස කරන්න. ඔන්න පෘථිවියේ ඉන්න මිනිස්සු ග්‍රහලෝක දෙකක් ජනවාස කරලා තියෙනවා. එතකොට තව කාලයක් ගිහිල්ලා අඟහරු වල ඉන්න මිනිස්සු, සිකුරු වල ඉන්න මිනිස්සු ඒ කට්ටියගේ සම්පත් ගොඩ නැගුණාම හරිද? තාක්ෂණය කොහොමද ඒ වෙදි තියෙනවා? මොකද මිනිස්සු අඟහරු වලට ගිහිල්ලා නේ දැන් ඒ ජනවාස වෙලා ඉන්නේ. සම්පත් ගොඩ නැගුණාම භෞතික සම්පත් ගොඩ නැගුණාට පස්සේ ඒ කට්ටිය එතනිනුත් උත්සාහ කරයි නේද? අඟහරු වල ඉඳගෙන උත්සාහ කරයි නේද? තව ග්‍රහලෝක ජනවාස කරන්න. එතකොට මේ වගේ වැඩක් වෙන්න පුළුවන්. පෘථිවියේ ඉඳන් ග්‍රහලෝක දෙකක් ජනවාස වුණා. සිකුරු සහ අඟහරු. අඟහරු වල ඉන්න මිනිස්සු තව ග්‍රහලෝක දෙකකුත්, සිකුරු වල ඉන්න මිනිස්සු තවත් ග්‍රහලෝක දෙකකුත් බැගින් ග්‍රහලෝක හතරක් ඊට පස්සේ ජනවාස කරා කියලා හිතන්න. පෘථිවියෙන් දෙකක් ජනවාස වුණා. ඒ දෙකෙන් දෙක බැගින් තව දෙකක් ජනවාස වුණා. ඒ එක ග්‍රහලෝක වලනුත් දෙක බැගින් තව 8ක් ජනවාස වෙයි. ඊට පස්සේ 16ක් ජනවාස වෙයි. ඊට පස්සේ 32ක් ජනවාස වෙයි. ඔය විදිහට ග්‍රහලෝක දෙකේ ගුණාකාරය බැගින් ජනවාස වීගෙන යයි. සෑහෙන කාලයක් ගියාට පස්සේ ඔය මම කියපු කාරණාව වෙන්නත් තව සෑහෙන කාලයක් යයි. සෑහෙන කාලයක් ගියාට පස්සේ එක අවස්ථාවක් එයි නේද? මේ අපි ජීවත් වෙන මන්දාකිනිය, ශීරපතේ කියන මන්දාකිනියනේ අපි ඉන්නේ මිල්කි වේ ගැලැක්සි එකේ. ඉතින් මේ මන්දාකිනියේ තියෙන සියලුම ග්‍රහලෝක ඔය විදිහට ජනවාස වෙයි මිනිස්සුන්ගේ. නේද? පැරඩොක්ස් එක කියන්නේ මෙහෙම එකක්. ඉතින් මේ වැඩේ කරන පළවෙනි ජීවී කොට්ටාසය මනුෂ්‍යයෝද? එහෙම නැත්නම් මීට කලින් මේ වැඩේ කරපු වෙනත් ජීවීන් ඉන්නවද? හරිද? එහෙම ඉන්නවනම් අපි වටේටම ග්‍රහලෝක ගොඩාක් ජනවාස වෙලා තියෙන්න ඕනේ. ඉතින් කොයි ඒ අය? ඇයි අපිට පේන්නේ නැත්තේ? කෝ ඒ අය? where is everybody? ඒක තමයි මේ පැරඩොක්ස් එකේ කියන්නේ. ඉතින් මේ සැරේ අපි දාපු ෂෝට් එකට එච්චරම මේ කමෙන්ට් ඇවිල්ලා නැහැ. මේක පොඩ්ඩක් බරපතල ගණිත එකක් වෙනවා. ඉතින් TikTok අපේ channel එකේ මේ කමෙන්ට් එකක් දාලා තියෙනවා black
බ්ලැකී වෝල්ඩ් RD කියලා අපේ හිතවතෙක්. ඉතිං මෙයා කියන්න මෙහෙම එකක්, මිනිස්සු අතරේ මිනිස්සු වගේ එයාලත් ඉන්න බැයිද? හොඳ අදහසක්. ඒ කියන්නේ මිනිස්සු අතරේ මේ කියන්නේ පෘථුවියම මෙයාගේ අදහස මම ගන්න විදිහට මේ කියන්නේ මිනිස්සු අතරම මිනිස්සු වගේ එයාලත් ඉන්න බැයිද? මේ කතාවත් ඇත්ත තමයි. හැබැයි මෙතන මේ පැරඩොක්ස් එකේ කියවෙන්නේ මෙහෙම දෙයක්. දැන් අර මම කියපු කතාවට අනුව යම් ජීවී කොට්ටාසයක් ඉන්නවා නම් ඒ ජීවී කොට්ටාසයට ලොකුවට තාක්ෂණයක් තියෙනවා නම් ඉතින් එයාලට පුළුවන් නේද ග්‍රහලෝක ජනාවාස කරගෙන නේද තමන්ගේ වර්ගයා බෝ කරගෙන යන්න. එතකොට ඒ ජීවීන්ට පුළුවන් අර ජනාවාස කරන ජනාවාසයේ ඉන්න නේද? ජනාවාස කරන ග්‍රහලෝකයේ ඉන්න ඒ ජීවීන්ට පුළුවන් තව ග්‍රහලෝක ජනාවාස කරන්න. මේක මාර විදිහට පැතිරලා යනවා එතකොට. ඒ වුණාට අපි නිරීක්ෂණය කරපුවාම ඒ අය පේන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන කතාව. එතකොට thank you කමෙන්ට් කරාට. හරි, අපේ මේකේ තියෙන අපේ පැහැදිලි කිරීමට මම එන්න. හරි. දැන් මෙහෙමයි. කාරණාව මේ වගේ දෙයක්. දැන් අපි ජීවත් වෙන මන්දාකිණිය ගත්තාම මේකේ තියෙනවා මේ විද්‍යාඥයෝ හරියටම මත පළ කරන්න එයාලට විදිහක් නැහැ. නමුත් ආසන්න වශයෙන් මිල්කි වේ ගැලැක්සි එකේ අපි ජීවත් වෙන ශීරපතේ කියන මන්දාකිණියෙත් ග්‍රහලෝක තරු නෙමෙයි මම කියන්නේ ග්‍රහලෝක තියෙනවා බිලියන 100ක්. එහෙම නැත්නම් ට්‍රිලියන ගාණක් වෙන්නත් පුළුවන් කියන එක තමයි විද්‍යාඥයන්ගේ මතය. හරිද? ඒකනොත් ජීවත් වෙන්න සුදුසු ජීවයට සුදුසු ග්‍රහලෝක මිලියන 100ක් කියන්නේ බිලියන ගාණක් වගේ ප්‍රමාණයක් පවතින්න පුළුවන් කියන එක විද්‍යාඥයෝ අනාමැකි පළ කරනවා. මේක හරියටම කියන්න බැරි අපි මේ ඔය ශීරපතය කියන මන්දාකිණිය දිහා බලන්නේ ඇතුලේ ඉඳගෙනනේ. අපි ජීවත් වෙන මන්දාකිණියනේ. දැන් අපි පොළව දිහා බලනවා දැන් එළියට ගිහිල්ලා නේද? අභ්‍යවකාශයට ගිහිල්ලා පොළව පෘථිවිය දිහා බලනවනේ. මේ කතාව නිකන් පෘථිවියේ ඉඳගෙන පෘථිවිය දිහා බලනවා වගේ එකක්. දැන් එළියෙන් ඉඳන් බලපුවාමනේ ඔක්කොම විස්තර ටික පැහැදිලිව පේන්නේ. ඒකට අපේ මන්දාකිණියෙන් පිටතට යන්න තාම මිනිස්සුන්ට බැරි වෙලා තියෙනවනේ. තාම ඒ තාක්ෂණය මිනිස්සුන්ට නැහැ. ඉතින් විද්‍යාඥයෝ පේන්න තියෙන දත්ත මත පදනම් වෙලා ඒ කට්ටිය කියනවා ජීවයට සුදුසු ග්‍රහලෝක බිලියන ගාණක් තියෙන්න පුළුවන් කියලා. ඉතින් එතකොට තියෙන්න පුළුවන් දේ තමයි එතකොට විය හැකි දෙයක් තමයි අනිවාර්යෙන් පෘථුවියට අමතරව මේ වගේ ජීවීන් ඒ ජීවීන් බුද්ධි මට්ටමින් ඉහළ වෙන්න පුළුවන් මනුස්සයන්ටත් වඩා බුද්ධි මට්ටමින් ඉහළ වෙන්න පුළුවන් තාක්ෂණය අතින් ඉහළට ගියපු ජීවීන් කණ්ඩායම් ඉන්න පුළුවන් අනිවාර්යෙන් ඉන්න පුළුවන්. ඉන්න බෑ කියලා එකක් නැහැ ඉන්න පුළුවන්. දැන් පෘථුවියත් ජීවයට සුදුසු වෙලා ජීවීන් බිහි වුණා නම් හරිද? ඒ ග්‍රහලෝකත් ඒ විදිහටම අහමු ක්‍රියාවලියක් ඔස්සේ ජීවීන් බිහි වෙන්න පුළුවන්. ඉතින් මේ එතකොට දැන් එහෙම ජීවීන් කොට්ටාසයක් අපි හිතමුකෝ ඔය ග්‍රහලෝක ජීවයට සුදුසු මිලියන 100න් ජීවීන් අපි හිතමුකෝ ග්‍රහලෝක 3ක 4කවත් ඉන්නවා කියලා එකිනෙකට හෙන ඈතින් තියෙන. ඒ ජීවීන් මනුස්සයන්ටත් වඩා දියුණුවයි කියලා හිතමු. එහෙනම් අඩුම තරමේ ඒ ජීවීන් හරි උත්සාහ කරන්න ඕනේ වටේ තියෙන ග්‍රහලෝක ටික ජනාවාස කරගෙන යන්න. ඉතින් එහෙම කරා නම් අපි වටේ තියෙන මේ ග්‍රහලෝක ටික ජනාවාස වෙලා තියෙන්න ඕනේ. ඉතින් තාම අපිට එහෙම දත්තයක් ලැබිලා නැහැ පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා. හරිද? දත්ත ලැබිලා නැහැ. වක්‍රාකාරව විවිධ කතාවල් තියෙනවා, කතිකාවක් තියෙනවා, විවිධ දේවල් මිනිස්සු කියනවා මෙහෙම අහවල් තැනින් පියාඹන පීරිසියක් ගියා. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් අර සාක්ෂි සහිතව තහවුරු කරගන්න පුළුවන් තරම් දත්ත ලැබිලා නැති තරම්. ඒ කියන්නේ මෙතන තමයි මේ ජීවීන්ගේ කොලනියක තියෙන්නේ. අර ඉන්නේ ඒ කට්ටිය. එහෙම කියන්න අපිට තාම සාක්ෂි ලැබිලා නැහැ. ඉතින් මේකට පැහැදිලි කිරීම විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා මත ගණනාවක්. එතකොට මේ වෙයිවිලා මත එකක් තමයි ඒ ජීවීන් එහෙම ඉන්න පුළුවන්. අපි යවට ග්‍රහලෝකවලත් ඉන්න පුළුවන්. නමුත් ඒ ජීවීන් කවුද දන්නේ? අපේ ඇහැට දකින්න පුළුවන් තරම් විශාල ශරීර තියෙන ජීවීන්ද එහෙම නැත්නම් ඉතාම කුඩා ශරීර තියෙන ජීවීන්ද කියලා අපි දන්නේ නැහැ. සමහර වෙලාවට අපිට ඇහැට පේන්නේ නැති පියවි ඇහැට පේන්නේ නැති ජීවීන් ඉන්න පුළුවන්. එම ජීවීන් වුණාට ඒ කට්ටියට
මිනිස්සුන්ට වඩා ඉහළ මේ ඥානයක් සහ ඉහළ තාක්ෂණික දැනුමක් තියෙනවා වෙන්න පුළුවන්. ඊළඟට ඒ ජීවීන්ගේ ශරීරය මේ අපි හැදිලා තියෙන විදිහට භෞතික දේවල් වලින් එකතු වෙලා හැදිලා වෙන්නත් පුළුවන්, එහෙම නැති වෙන්නත් පුළුවන්. හරිද? ඒක තව එකක්. ඉතින් මේ ඒක කාරණාව. ඊට පස්සේ මේ තව මතයක් ඉදිරිපත් වෙලා තියෙනවා මේ වගේ දෙයක්. දැන් ඔව් එහෙම ජීවීන් ඉන්නව ඇති. ඒ ජීවීන් මනුෂ්‍යයන්ටත් වඩා ඥානයෙන් උසස් නම්, හරිද? දැනුමෙන් උසස් නම් ඒ ජීවීන් සමහර වෙලාවට හැංගිලා අපි දිහා බලාගෙන ඇති. සමහර වෙලාවට ඒ ජීවීන් වටේ ග්‍රහලෝක ජීවයට සුදුසු ග්‍රහලෝක ජනාවාස කරලා ඉවර වෙලා පෘථුවිය ගැන නිකන් පොඩ්ඩක් බලාගෙන ඉන්නවා ඇති. සමහර වෙලාවට පොළවට ඇවිල්ලා මිනිස්සුયો වගේත් ඉන්නවා ඇති. අර අපේ හිතවතා කියලා තිබ්බ අදහස. හරිද? එහෙම ඉන්නවා ඇති. මේක තව එක අදහසක්. හරිද? ඉතින් මේ ඒ වගේ අදහස් ගණනාවක් යොමු වෙලා තියෙනවා. තවත් තියෙන අදහසක් මම කියන්නම්. ඒක තමයි මේ ඔය ඉන්න ජීවීන් අපිට ගෝචර වෙන මාන තුනක් නෙදීන්නේ. ත්‍රිමාන අවකාශය අපිට ගෝචර වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට ශ්‍රීපාද අඩවියට යන්න ඕන නම්, නැත්නම් සමනල කන්දේ ශ්‍රීපාදස්ථානයේ අඩ පුදා ගන්න ඕන නම් අපිට තිරස් රේඛාවක් දිගේ ගිහිල්ලා, ඊට පස්සේ සිරස් රේඛාවක් දිගේ ගිහිල්ලා කන්ද උඩට ඉහළට ගිහිල්ලා ඒ අදාළ තැනට ළඟා වෙන්න පුළුවන්. يعني මාන තුනක් ඔස්සේ ගිහිල්ලා අපිට ඒ අදාළ තැනට යන්න පුළුවන්. හරිද? ඊට අමතරව කාලය ගත වෙනවත් අපිට තේරෙනවා. ඉතින් ඔය වගේ මාන හතරක් විතර අපිට සංවේදනය වෙනවා. ඒකෙන් මාන තුනක් අපිට හසුරවන්න පුළුවන්. මට කැමති නම් ශ්‍රීපාදස්ථානෙට, මට කැමති නම් මේ හලාවත බීච් එකට යන්න. හරිද? අර මේ අවකාශය තුල ඕනම තැනකට අපිට යන්න පුළුවන්. ඒ හැකියාව අපිට තියෙනවා. නමුත් කාලය හරහා එහාට මෙහාට අපිට යන්න බෑ. හරිද? ඉතින් මේ ඔයිට වඩා මාන, විශ්වය ගැන ඉදිරිපත් කරන මාන තියෙනවා. දැන් අපි ආරම්භයත් විදිහට මේ එපිසෝඩ් එකේ ඒව ගැන ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් විද්‍යාඥයන්ගේ තව මතයක් තමයි ඔය කියන පිටසක්වල ජීවීන් අපිට ගෝචර වන ඔය දිගපළල උස කියන මාන තුනේ ඒවට අහු නොවන ජීවීන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොටිම කිව්වොත් අපිට ගෝචර නොවන පරාසයක ඉන්න ජීවීන් වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඔය වගේ අදහස් ගොඩක් මේ ගැන තියෙනවා. ඉතින් අද එපිසෝඩ් එකෙන් අපි කියන්න බලාපොරොත්තු වෙන දේ තමයි මේ වගේ දෙයක්. දැන් අපි ජීවත් වෙන මන්දාකිණියේ පවා තියෙන ග්‍රහලෝක ප්‍රමාණයවත් නිශ්චිත වශයෙන් මිනිස්සුන්ට කියන්න තාම විද්‍යාව දියුණු වෙලා නැහැ. තාක්ෂණය දියුණු වෙලා නැහැ. හරිද? ඒ කියන්නේ අපි දන්න දේවල් බොහොම සීමිත ප්‍රමාණයක් තමයි මිනිස්සු මේ වෙද්දිත් මේ හොයාගෙන තියෙන. ඒ කියන්නේ අපි දන්න දේවල් බොහොම සීමිතයි. මේ වෙද්දි කරලා තියෙන හොයා ගැනීම මත, මේ වෙද්දි ගොඩනගලා තියෙන තියරිස් මත, අපිට මේ වෙද්දි ඉදිරිපත් වෙලා තියෙන සංකල්ප මත පදනම් වෙලානේ අපි මේ දේවල් කතා කරන්නේ. ඉතින් ඒ සංකල්ප, ඒ තියරිස්, ඒ අපි අඩුම තරමේ අපි දැකලා තියෙන දේවල්, අපි අවබෝධ කරගෙන තියෙන දේවල් මේ විශ්වය ගැන බොහොම චූටි ප්‍රමාණයක් තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. මේ හැම වෙලේම සිහියේ තියාගන්න අපි තව සෑහෙන දේවල් කොටසක් දන්නේ නැහැ. අපි දේවල් හොයාගන්න ඕනේ. හරිද? අපි තව දේවල් ගොඩාක් දේවල් දන්නේ නැහැ. අපි දන්නේ බොහොම පොඩි දේවල් ටිකක් විතරයි. ඉතින් හැම වෙලේම දැනුම ගවේෂණය කරන්න කියන එක තමයි අපේ යෝජනාව. හරිද? ඉතින් දවසක මිනිස්සුන්ට පුළුවන් වෙයි හරියටම මේ විශ්වයේ තියෙන, විශ්වය කියලා කියන්නේ මන්දාකිණියේ තියෙන ග්‍රහලෝක ගාන කීයද කියලා හොයාගන්න. ඉතින් ඒ වෙදි තාක්ෂණය ඉතාම ඈතට ගිහින් තියෙයි. සෑහෙන දුරක් මේ මෙතන ඉඳලා ගිහින් තියෙයි. එතකොට මේ දේවල් මේ විදිහට නෙමෙයි වෙන්නේ වෙලා තියෙයි. එතකොට ග්‍රහලෝක කීපයක් ජනාවාස වෙලා තියෙයි. ඉතින් ඔය වගේ දේවල් වෙලා තියෙයි. හැම වෙලේම මේ අලුත් දේවල් ගැන ඉගෙන ගන්න කියලා යෝජනා කරමින් අද එපිසෝඩ් එක අපි මෙතනින් නතර කරනවා. ඉතින් channel එක අලුත් subscribe කරන්න channel එකට, ඒ වගේම share කරන්න මේ වීඩියෝස් යාළුවන්ටත් කියන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. හරි, හැමෝටම ජය වේවා.